අමුතුම ලස්සන සතෙක් පෙන්වන්න හදන්නේ මේ වලට. බලන්න මොකෙද්ද කියලා මේ කවුරු හරි දන්නවද කියලා? මේ ඉන්නේ සර්පෙක්ද? එහෙම නැත්නම් ගැඩවිලෙක් වගේ සතෙක්ද? මොකද හිතන්නේ? මේ ඉන්නේ උභයජීවියෙක්. පණු ගෙම්බන් කියලා කියන සිංහලෙන් නැත්නම් කහ හිරිදණ්ඩා කියන කෙනා. මෙයාගේ ක්ලාසිෆිකේෂන් එක එහෙම නැත්නම් වර්ගීකරණය ගැන කතා කරොත් ඒතර කෝඩේට වංශයට අයිති වෙන්නේ ඇම්ෆිබියන්ස් කියලා කියන අපි කියන උභයජීවීන් කියලා කියනවා මෙයාගේ ක්ලාස් එක වර්ගය. ගෝත්‍රය ඒපෝඩා. ඒ කියන්නේ පාද නැහැ. පාද රහිත කියන එක ඒපෝඩා. එතකොට මෙයාගේ අපි ෆැමිලි එක ගැන කියද්දි කියනවා ඉක්තියෝෆිඩේ කියලා කියනවා. මෙයා ඉක්තියෝපිස් කියලා කියන්නේ මෙයාගේ කුලය ඉක්තියෝෆිඩේ. එතකොට මේ ඉන්නේ කහ හිරිදණ්ඩ අපේ බයොලොජි වල A level වල මෙයා ගැන තියෙනවා. ඒකයි මම බැලුවේ පොඩ්ඩක් පෙන්නන්න. මේ ඊ අපේ වත්තේ ඉඳලා හම්බුනේ කීප දෙනෙක් ඔය බැකෝ එකක් දාලා සුද්ධ කරද්දි එලියට ආපහු ඒ හිටපු තැනට දාන්න කලින් පොඩි වීඩියෝ එකක් ගත්තේ හැමෝටම දකින්න වැඩි හම්බෙන්නේ නැති කෙනෙක් නිසා දන්න අය ඇති. හැබැයි සර්පෙක් කියලා හිතලා ගොඩක් වෙලාට මරලා දාන සතෙක් එහෙම නැත්නම් ගැඩවිලෙක් වගේ කියලා හිතනවා. මෙයාගේ නම ඉක්තියෝපිස් ග්ලුටිනෝසස් කියලා කියනවා. මේ ග්ලුටිනෝසස් කියන වචනේ ඇවිල්ලා තියෙන ලතින් වචනයක්. අර ලිස්සන සුළු වගේ නිකන් ගම් එක වගේ හින්දාගේ ඔබේ ජීන් විදිහ එහෙමනේ. හැබැයි මෙයාගේ විශේෂ දේ තමයි මෙයාගේ අපිචර්මීය කොරල අර කොරපොතු වගේක් සියුම්ම අනිශ්චය මට්ටමේ වගේක් මෙයාගේ ඇඟේ තියෙනවා. අපිට හැට නම් පේන්නේ ඒ විදිහ දෙයක්. අනිත් එක මෙයාගේ හිස ගාව ඉඳලා හිසේ මේ ඇහැ ගාව පටන් ගන්න තැන ඉඳලා මේ කහපාට ලයින් එක ඇඟේ කෙළවරට යනකම් වගේ තියෙනවා. මේ දෙපැත්තෙම කහ හිරිදණ්ඩ කියලා තමයි කියන්නේ. ඒතර පාද රහිත ඔබේ ජීවියෙක්. අර පණු ගෙම්බන් කියන්නේ ඒකයි. මෙයාව අපහු හිටපු හරියටම දාන්න කලින් පොඩි වීඩියෝ එකක් ගත්තේ.